Hi guys, iPhone කියලා පිළිගන්නවා ඔයාලා හැමෝමදත් මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ බැලුරු දෙවන් කතා මාලාවේ තවත් අලුත් නවල් එක්ස්ප්ලේන් එකක්. එහෙනම් අපි මොකද වීඩියෝ එකට. ඉතින් කලින් එපිසෝඩ් එකේ අවසානයේ සියන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට අපේ ෂෝයන් ආවනේ. ෂෝයන් උතුරු මකර රජාට ලොකු ටෝක් එකකුත් දීලා එන්නේ. ෂෝයන් ඇවිත් ඉන්නේ උතුරු ඩ්‍රැගන් රජෝ. දැන් ඔබ මගේ ඉස්සරහට වරෙන්. ෂෝයන් මෙහෙම කියලානේ ආවේ. ෂෝයන් එයාගේ අත්ල සියන්ගේ උරහිස මත තබා ඇගේ සිර පුරා පැතිර තිබ්බ විෂ සහිත ලේ බලය එයාගේ ස්වර්ගීය ගින්නෙන් විනාශ කළ දැම්මනේ. ඉන්පසුව සියන්ගේ ශක්තිය හීන වෙලා තිබ්බ නිසා ඇය නැවතත් අර කුඩා දැරියගේ ස්වරූපයට පත් වුණා. දැන් තමා ඔයා ගොඩක්ම ලස්සන. ෂෝයන් ඇයගේ හිස පිරිමදමින් පවසනවා. ඔහු කායිලින්ට උපදෙස් දුන්නේ සියන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන ලෙස. ඒ විතරක් නෙමේ ලේ වලල්ලේ සිරවී සිටින අනෙක් ඩ්‍රැගන් වංශිකයන්ව බේරාගන්න ලෙස. මොකද උතුරු මකර රජු ඕනෑම මොහොතක ඔවුන්ව ආහාරයට ගෙන එයාගේ ශක්තිය වැඩි කර ගැනීමට ඉඩ තිබ්බා. හයතරු දූෂන් මට්ටමේ ශක්තියක් ඇති උතුරු ඩ්‍රැගන් රජු ෂෝයන්ගේ රුධිරයේ ඇති දිව්‍යමය සුවඳට වහ වැටෙනවා. එයාගේ රුධිරයෙන් නිර්මාණය වෙලා තිබ්බ ස්ලෝද ඩ්‍රැගන් සෝඩ් එකෙන් ෂෝයන්ට අනුකම්පා විරහිතව පහර දුන්නා. ෂෝයන් එයාගේ නෙදර්වර්ඩ් පාම් සහ අනිකුත් ශිල්ප ක්‍රම පාවිච්චි කරත් උතුරු ඩ්‍රැගන් රජුගේ අතිමහා ශක්තිය හමුවේ ෂෝයන් මදක් පිටිපස්සට යනවා. සැබෑ 6 ස්ටාර් දූෂන් බලවතුකු නොවුනත් ඔහු ගිල දැමූ දහස් සංඛ්‍යාවන් වංශිකයන්ගේ ශක්තිය නිසා උතුරු ඩ්‍රැගන් රජුගේ ශක්තිය ගොඩක් බලවත් වෙලා තිබ්බා. සාමාන්‍ය ඩූ ටෙක්නික් එකකින් මේ රකුසාව පරාජය කරන්න නොහැකි බව ෂෝයන් වටහා ගත්තා. ඔහුගේ අලුත්ම සහ භයානකම තුරුම්පුව එයා ඇද බානවා. එයාගේ සිරුරේ මට්ටම සම්පූර්ණයෙන්ම සංගවාගෙන අමුතුම ආකාරයේ හස්ත මුද්‍රාවක් නිර්මාණය කරනවා. ෂෝයන්ගේ සිරුර තුළ සිටින ෂෝයිද එකම අවස්ථාවේ ඒ මුද්‍රාවම හදනවා. මේ තමයි ෂෝයන් සහ ස්වර්ගීය ගින්න එකිනෙකා හා ඒකාබද්ධ වීමේ උත්තරීතර අවස්ථාව. ෂෝයන්ගේ සිරෙන් පිට වූයේ මාරක ශක්තිය කුණාටුවක් මෙන් මුළු ලේවලල්ල පුරාම් පැතිරලා යනවා. එයාගේ දෑස් තුළ කුඩා රෝස පැහැති නෙළුම් මලක් කැරගෙන ගත්තා. මේක දැකපු ගමන් උතුරු ඩ්‍රැගන් රජුගේ මුහුණ පවා සුදුමැලි වෙලා ගියා. ඔහුට එයාගේ ප්‍රහාරය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි තරම් ප්‍රබල පීඩනයක් දැනෙන්න ගත්තා. උතුරු ඩ්‍රැගන් රජු එයාගේ මුළු ශක්තියම යොදාගෙන නිර්මාණය කරපු ඩ්‍රැගන් සෝල් බීට් රුධිර බීජය අඳුරු රතු පැහැයෙන් දිලිසෙමින් ෂෝයන් දෙසට වේගෙන් ඇදී එනවා. මේ රුධිර බීජය අඩංගු වූයේ මියගිය දහස් ගණනක් වංශිකයන්ගේ වේදනාව සහ ආත්මීය ශක්තියයි. මේ ස්පර්ශ වන ඕනෑම දෙයක් ක්ෂණිකව දියවී යන තරම් ප්‍රබලයි. නමුත් ෂෝයන් ඒ දෙස බැලුවේ අනුකම්පාවෙන් සහ දැඩි පිළිකුලකින්. තමන්ගේම වංශයේ වංශිකයන්ගේ ආත්මයන් මෙලෙස විනාශ කරන උඹ වැනි තිරිසනෙකුට ජීවත්වීමට අයිතියක් නැහැ. ෂෝයන්ගේ ස්වරය මුළු අවකාශයම දෙදරුම් කරවනවා. ෂෝයන් පසුපසට නොගොස් එයාගේ විනිවිද පෙනෙන රෝස පැහැති දෑත ඉදිරියට දිගු කරනවා. ඔහු එම රුධිර බීජය එයාගේ අත්ලෙන් අල්ලා ගන්නවා. ක්ෂණිකව මාරක ශබ්දයක් සමග රෝස පැහැති ගින්න සහ අඳුරු රතු රුධිරය එකිනෙකා සමග සටන් වදින්න ගන්නවා. උතුරු මකර රජු මුතුවෙන් මෙන් සිනාසුනා. උඹ එක අල්ලන්න තරම් මෝඩයෙක් වුණාද? දැන් උඹේ ආත්මයත් ඒකට උරා ගනීවි. නමුත් ඔහුගේ සිනහව වැඩි වෙලාවක් පැවතුනේ නැහැ. ෂෝයන්ගේ සිරේ තිබ්බ පියුරිෆයින් ලෝටස් ඩිමොනික් ෆ්ලේම් ගින්න එම රුධිර බීජය තුළ ඇති සියලුම අශුද්ධ සහ පෞකාර ශක්තින් දවා අලු කර දමන්න පටන් ගත්තා. ෂෝයන් එයාගේ අත තද කළ විට රුධිර බීජය පුපුරා ගිය අතර එකෙන් නිදහස් වූ ආත්මයන්ට ෂෝයන්ගේ ගින්න මගින් ශුද්ධිය ලබා දෙනවා. ඒ කියන්නේ ඒ ආත්මවල තිබ්බ නරක දේවල් අයින් කරලා පිරිසිදු කරනවා වගේ තේරුමක්. ඉන්පසු ෂෝයන් ගිනිමය උල්කාපාතයක් මෙන් උතුරු ඩ්‍රැගන් රජු දෙසට වේගෙන් පියාසර කරනවා. දැන් උඹේ වාරයයි. ෂෝයන් උතුරු ඩ්‍රැගන් රජුගේ සිරුර මැදින් පසාරු කරගෙන යනවා. රෝස පැහැති ගින්න උතුරු ඩ්‍රැගන් රජුගේ සිරුර අභ්‍යන්තරයෙන්ම දවාලන්න පටන් ගන්නවා. ඔහු වේදනාවෙන් කෑ ගැසූ නමුත් ඔහුට ගැලවීමට මගක් තිබුණේ නැහැ. දහස් ගණන් මිනිස්සු මරා ලබාගත්තේ නින්දිත බලය ස්වර්ගීය ගින්න හමුවේ අලුවෙමින් පැවතුනා. සටන අවසන් වූ පසු ශූන්‍ය අවකාශයේ පැවති ලේ වලල්ල සම්පූර්ණයෙන්ම වාෂ්ප වෙලා යනවා. ෂෝයන් එයාගේ සාමාන්‍ය ස්වරූපයට පැමිණි අතර ඔහු බෙහෙවින් විඩාවට පත් වෙලා තමා හිටියේ. මොකද එයාගේ රුයින් ෆයර් බොඩි එක මගින් එයාගේ ඩෝචි ශක්තිය ගොඩක් පාවිච්චි කරලා තිබ්බා. කයිලින් සහ සියන් වහාම ඔහු අසලට දුවගෙන ආවා. සියන්ගේ දැස් කඳුලින් පිරලා තමා තිබ්බේ. ෂෝයන් ඔයා නැත්තම් අද මගේ වංශය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා ඇය පැවසුවා. ෂෝයන් සිනාසෙමින් ඇගේ හිස අත ගන්නවා. මං කිව්වනේ මම එනවා කියලා. දැන් මේ වංචාකාරයෝ හැමෝම ඉවරයි. දැන් ඔයාට පුළුවන් පුරාණ ඩ්‍රැගන් වංශය ආපහු එකමුතු කරන්න. දැන් උතුරු මකර දූපතේ රජු හැර අනිත් රජවරු ඔක්කොම මැරලා හිටියේ. උතුරු මකර දූපතේ රජුත් ගොඩක් තුවාල වෙලා. ඉතිරිව සිටින සියලුම ඩ්‍රැගන් වංශිකයන් සියන් ඉදිරියේ දනින් වැටි ඇව ඔවුන්ගේ එකම සහ සැබෑ ඩ්‍රැගන් එම්පයර් ලෙස පිළිගත්තා. වසර දහස් ගණනකට පසු පුරාණ ඩ්‍රැගන් වංශය නැවතත් එකම කොඩියක් යටතට පැමිණියා. නමුත් ෂෝයන්ට තවමත් විවේක ගැනීමට කාලයක් තිබ්බේ නැහැ.
මොකද සෝල් හෝල් සහ අනෙකුත් සතුරන් තවමත් සැඟවී සිටින බැවින් ෂෝයන් විසින් එල්ල කරන ලද එම රෝස පැහැති ගිනි ශක්ති බෝලය උතුරු ඩ්‍රැගන් රජු දෙසට වේගයෙන් නැදී ගියා. එම බෝලයේ මතු පිට උතුරු ඩ්‍රැගන් රජු විසින් ඝාතනය කරන ලද වංශිකයන්ගේ මුහුණු මැවී පෙනුණා. ඔවුන් සියල්ලන්ම මහත් වෛරයකින් ඔහු දෙස බලා සිටියා. මහා ශබ්දයක් නගමින් එම බෝලය උතුරු ඩ්‍රැගන් රජු අසල පිපිරී ගියා. එම ප්‍රහාරය කොතරම් ප්‍රබලද කිව්වොත් අවට ඇති මුළු අවකාශයම සෙලවී ගිය අතර උතුරු ඩ්‍රැගන් රජුගේ සිරුර දැඩි ලෙස තුවාල වී මරණාසන්න තත්ත්වයට පැමිණලා තිබ්බා. තුවාල ලබා සිටියද උතුරු ඩ්‍රැගන් රජු ඉතා අමාරුවෙන් ජීවිතය බේරාගෙන පලා යාමට උත්සාහ කරා. ඔහු තමා සතුව සිටි අවසාන සංගයන් 10 දෙනෙකුව ෂෝයන් වෙත මිනිස් බෝම්බ වගේ විසි කරා. ෂෝයන් ඔවුන්ව බේරා ගැනීමට උත්සාහ කරන විට ඔහුගේ වේගය අඩු වුණා. නමුත් වහාම ක්‍රියාත්මක වුණ කයිලින් එයාගේ රශ්මිය විහිදුවමින් එම මිනිස් පලියවල් ඉවත් කර ෂෝයන්ට මඟ පෙන්වා දුන්නා. ෂෝයන් ඔහුට පැන යාමට ඉඩ දෙන්න එපා. ඇය කෑ ගැසුවා. ෂෝයන් එයාගේ ගිනිමේ පියාපත් ගසමින් ක්ෂණිකව උතුරු ඩ්‍රැගන් රජුගේ හිසට ඉහළින් මතු වුණා. තමා කොටු වී ඇති බව වටහාගත් උතුරු ඩ්‍රැගන් රජු තමා විසින්ම පුපුරා ගොස් ෂෝයන්වද මරා දැමීමට උත්සාහ කරා. නමුත් ෂෝයන් වහාම ඔහුගෙන් නෙදර්වර්ඩ් හෙවන්ස් ෆියුරි ආත්මීය ශබ්ද තරංගය මුදා හැරියා. එමගින් උතුරු ඩ්‍රැගන් රජුගේ ආත්මයට මාරක පහරක් එල්ල වූ අතර ඔහුගේ සිරුර පිපිරවීම නතර වුණා. මට සමාවෙන්න, මං ආයෙත් කවදාවත් කරදර කරන්නේ නැහැ. මම රජකම අතහරින්නම්. උතුරු ඩ්‍රැගන් රජු බියෙන් වෙවුලමින් දනින් වැටි ජීවිතය ඉල්ලා ඇද සිටියා. ෂෝයන් සීතල හිනාවක් දාලා මෙහෙම කියනවා. උඹව මරා දාන එක මට මීට වඩා ලේසි. ෂෝයන් එයාගේ අත්ල ඔහුගේ හිස මත තැබූ අතර පියුරිෆයින් ඩිමොනික් ලෝටස් ෆ්ලේම් ගින්න ඔහුගේ මොළය හරහා ගොස් ඔහුගේ ආත්මය සම්පූර්ණයෙන්ම වාෂ්ප කර දැමුවා. උතුරු ඩ්‍රැගන් රජුගේ විකෘති සිරුර පණ නැතුව පහතට ඇදගෙන වැටුණා. උතුරු ඩ්‍රැගන් රජුගේ මරණයත් සමග වසර දහස් ගණනක් ඩ්‍රැගන් වංශයේ බෙදීම අවසන් වුණා. නැගෙනහිර මකර දූපතේ වැඩිහිටියන් වන ෂූලි ඇතුළු පිරිස ෂෝයන්ට එයාලගේ උපරිම ගෞරවය පුද කළා. ෂෝයන් අපේ වංශයට කරපු මේ උදව්ව කවදාවත් අමතක කරන්නේ නැහැ. එල්ඩර් ෂූලි පවසනවා. මීට පෙර ෂෝයන් සමග සන්දානගත වීමට අධිමදි කළ වැඩිහිටියන් පවා දැන් එකඟ වූයේ ෂෝයන්ගේ හෙවන්ලි මැන්ෂන් ඇලයන්ස් එකත් එක්ක ශක්තිමත් සන්දානයක් ඇති කර ගැනීමට. සියන් දැන් නිල වශයෙන්ම මුළු පුරාණ ඩ්‍රැගන් වංශයේම අභිෂේක කළ ඩ්‍රැගන් එම්පයර් බවට පත් වුණා. සටන අවසන් වීමත් සමග ෂෝයන් එයාගේ රුයින් ෆයර් බොඩි අවස්ථාවෙන් මිදුණු අතර ඔහු බෙහෙවින් දුර්වල වෙලා තමා හිටියේ. නමුත් ඔහු ඉදිරියේ ඇති උතුරු ඩ්‍රැගන් රජුගේ සිරුර දෙස බලා එයා hina වෙනවා. උතුරු ඩ්‍රැගන් රජු රජවරුන් තිදෙනෙකුගේ සිරුර සහ දහස් ගණන් වංශිකයන්ගේ මස් පිඩු එකතු කර නිර්මාණය කරගත් මෙම ශක්තිමත් සිරුර රූකඩයක් සෑදීම සඳහා හෝ උසස් පෙළේ ඖෂධයක් සඳහා ඉතා වටිනා නිදානයක් බව ෂෝයන් වටහා ගත්තා. සටනින් පසු පුරාණ මකර වංශයේ වසර දහස් ගණනක් තිබ්බ සිවිල් යුද්ධය අවසන් වුණා. සියන් දැන් දූපත් 4ම එක්සේසත් කළ අතර සියලුම ඩ්‍රැගන් වංශිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ එකම ඩ්‍රැගන් එම්පයර් බවට පත් වුණා. ඇය ෂෝයන්ට ස්තුති කරමින් පැවසුවේ ඔබ නොසිටින්නට අද මගේ වංශය අවසන් වන්නට තිබුණා යනුවෙන්. ෂෝයන්ද ඇයව දිරිමත් කරමින් කියා සිටියේ ඇය සතුව ඩ්‍රැගන් ෆීනික්ස් රුධිරයේ තියෙන නිසා අනාගතයේදී ඇය පෙර සිටි සියලුම ඩ්‍රැගන් අධිරාජ්‍යයන් අභිබවා යන බලවතෙකු වෙනවා කියලා. ෂෝයන් උතුරු ඩ්‍රැගන් රජුගේ සිරුර තමාට ලබා දෙන ලෙස සියන්ගෙන් ඉල්ලා සිටියා. සාමාන්‍යයෙන් මියගිය වංශිකයන් ඩ්‍රැගන් සොහොනේ තැන්පත් කිරීම සිරිත වුවත් උතුරු ඩ්‍රැගන් රජු කළ ද්‍රෝහිකම නිසා වංශිකයන් තුළ ඔහු කෙරෙහි පැවතියේ දැඩි වෛරයක්. එබැවින් සියන් ෂෝයන්ගේ ඉල්ලීමට ඉඩ දුන්නා. ෂෝයන්ගේ ඉලක්කය වූයේ මීට පෙර ඔහු සතුව තිබූ හෙවන් මොන්ස්ටර් පොපට්ලාට වඩා දහස් ගුණයකින් ප්‍රබල 6 ස්ටාර් ඩෝෂන් මට්ටමේ රූකඩයක් නිර්මාණය කිරීමයි. එහෙනම් යාළුවනේ මං අදට කතාව මෙතනින් අවසන් කරනවා. එහෙනම් ඊළඟ කොටසින් බලමු කොහොමද යන්ගේ අලුත්ම රූකඩේ තත්ත්වය කියලා. යාළුවන්ට මතක් කරනවා channel එක subscribe කරන්න නැතුව නම් වීඩියෝ බලන්න අනිවාර්යෙන් subscribe කරන්න කියලා. අපි ළඟදිම 4K ගැහුවා. ඔයාලා හැමෝටම ඒකට ස්තුතියි. ළඟදිම 5K ගහන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.